තෝ හැලෙනවනේ වරි කොහොමද බෙල්ට් එක දාන්නේ නේ? එතන ඉඳලා ලණුවකින් මේ පැත්තෙන් දාලා මේ පැත්තෙන් ගැට ගහලා උස්සලා තියනවා. මේ ගාන්ට වඩා උස්සගෙන වගේ ඒව නෝමල් එකේ ඉන්නේ. ඒකේ හැලෙන එක තමයි ඒකේ ෆැෂන් එක. ඔව් ඉතින් නේ අපි දිස්ත්‍රික් ප්‍රථමයෙන් 11ක් මුල් 98ක් දිවින ප්‍රථමයෙන් 3ක් දායාද කළ ගුරුතුමා දැන් ලංකාවටම ඔන්ලයින් චරක දනංජය BS වලට හොඳම ගුරුවරයා. ඒ කාලේ තිබිච්ච දේවල් මම මේවට කියන්නේ. ඒවා වාට ඉස්සරම ඊටත් කලින් අපි ඒ කාලේ ඇඳපු ට්‍රවුසර්ස් තියුණා වාලා නිකන් ආතල් ගනි. හරිද? දැන් ගෑල්මයි වගේ. දැන් ඉස්සරහට එයි ඉතින් ඔය වගේ ඒවා. මේ ගර්ල්ස්ලා නෙමෙයි බොයිස්ලා. එතකොට අපි යනවා ඒ කාලේ කියන්නේ 8 වසර. ඒම් ගිහිල්ලා ඉතින් අපි කියනවා මේ ගාන්ට ගෝල් මේ ෆෝල් මේ එක තියන්න. හරිද? එහෙම. ඊට පස්සේ තව මොනවද? ඊට පස්සේ ඒක කාලයත් එක්ක ඉවර වුණා. ඊට පස්සේ ඉවර වෙලා මේ කාලයක් තිබුණා කලිසම හැලෙන්න අඳිනවා. කලිසම හැලෙන්න අඳිනවා. හරි? දැන් අපි ඉස්කෝලේ ඔය සෙන්ට් තෝමස් එකේ එහෙම යනවා. ගියාට පස්සේ දැන් කලිසම හැලෙනවා. පොඩ්ඩක් උස්සගෙන වගේ ඒව නෝමල් එකේ ඉන්නේ. ඒකේ හැලෙන එක තමයි ඒකේ ෆැෂන් එක. පව් ඉතින් අපිනේ ඉස්කෝලේ දැන් ඕක චෙක් කරනවා. එහෙම බෑ. ඉස්සර මේක චෙක් කරා ගෝල් මේ මොකද්ද මේකට කියන්නේ? ඒක චෙක් කරා. චෙක් කළා මැනලා එන කේස් අපිට. ස්කූල් කිඩ්නුත් අපි ඒ විදියට ලාවට පොඩ්ඩක් හදා ගන්නවා ඉතින්. හරි? ඊට පස්සේ ඔක අයින් වුණාට පස්සේ අර හැලෙන සීන් එකට ගියාට පස්සේ දැන් මෙහෙම ඉස්කෝලේ අර මේ බෙල් මේ මොකද ලූප් එක තියෙනවනේ. අම්මට සිරි ඉස්කෝලේ සර්ලා ලණුවකින් ගැට ගන්නවා. තෝ හැලෙනවනේ වරි. එයා මෙතන ඉඳලා ලණුවකින් මේ පැත්තෙන් දාලා මේ පැත්තෙන් ගැට ගහලා උස්සලා තියනවා. ඉතින් ඉන්නවා උදේ පාන්දර ඉඳලා ඉන්නවා පැය ගාණක් ඉතින්. දැන් ඕක අපිත් ඉතින් ගේ මත අරින්නේ නැහැ. අපි කල්පනා කරා හරි. ওই ලූප් එක තියෙන හින්දානේ ඔක්කොම. ඊට පස්සේ මැහුවා ලූප් නැතුව. කොහොමද බෙල්ට් එක දාන්නේ නැහනේ. ලූප් එක නැතුව මැහුවා. ඊට පස්සේ සර්ලා මුන් ඊට පස්සේ කටු ගහලා එල්ලුවා. මොම එක දේවල් තිබුණා ඉතින් ඒ කාලේ. ඔය කීපයක් තමයි. හරිද? ඊට පස්සේ අර බෑග්ස් ගේනේව තහනම් කරනේවා මේව සෑහෙන ප්‍රමාණයක් තිබුණා. හරිද? ඊට පස්සේ කාලයක් තිබුණා මෙහෙම ෂූස්. ෆ්ලැට්. ස්ලිපර්ස් එහෙම තිබුණා. අපේ කට්ටිය හදලා අපි මහලා තිබිච්ච කොටුයි. අපේ අය තව එක ඩිසයින් මැහුවා මේ. හරිද? මගේ යාළුවා හැදුවා මෙහෙම එකක් හැදුවේ. ඌ මෙහෙමයි. සමහර ඊට පස්සේ මෙහෙමත් හැදුවා. ඊට පස්සේ ෂූස් නුත් තිබුණා. ඉස්සරහට ඕ එක ෆ්ලැට් ඒවා ෂූස් එහෙම තිබුණා. ඊට පස්සේ ආවා ආයේ මෙහෙම ටෝ එක ඒක ඉවර වෙලා ඊට පස්සේ ආවා මෙහෙම ෂූ එක. හරිද? තනිකර උලක් තියෙන. ඊට පස්සේ ආයෙත් ආවා ඒ උල ඔහොම නැවතුන්නේ නැහැ. මෙහෙම ඇවිල්ලා උල මෙහෙම උඩටම ආපු එක. කිං ටයිප් එකේ ඒවා. ඔය ඔක්කොම අපි යූස් කරා. ඔව් ඉතින් නේ අපි. ඊට පස්සේ ඉස්කෝලෙන් තහනම් කරා එහෙම වරන් එහෙම බෑ කියලා එහෙම කේස් එකක් ආවා. හරිද? එහෙම කේස් එකක් ආවා. ඊට පස්සේ ලේස් එක යූස් කරන්නේ නැතුව අර බකල් එක තියෙන ඒවා එක වයිවර්ණේ ආවා. ඕම ඇවිල්ලා තමයි අද ඔයාලා ඔය මට්ටමට ඇවිල්ලා තියෙන්නේ.